ඔන්න ඉතින් අපි දෙන්නගේ ඉන්දියාවේ අවසාන vlog එක තමයි මේ. යන්න කලින් ඉතින් මං තිරුවයියට මගේ නර්තන හැකියාවන් පෙන්වන අවස්ථාවක් තමයි මේ. තිරුවයිලා ගෙදර කට්ටියටත් බයි බයි කියලා අපි දෙන්න යන්න පිටත් වුණා. අපි දෙන්න මේ කොහෙද ඉන්නේ? ට්‍රේන් එකකද? නෑ අපි දෙන්න ඉන්නේ බස් එකක. මේ සපටින් සම්පත. තියෙනවා මේක ට්‍රේන් එකේ වගේම කොට බෙෂීට් හැමදේම තියෙනවා. මම මේ ඉන්දියාවට යන තමයි ඉස්සෙල්ලා මෙහෙම බස් එකක ගියේ. අපි මෙතන යට තව ගමන අර වගේ දෙක යට එක. දැන් මාදාලේ යනවද? මදුෂිකා බලන්න යනවා. මදුෂිකා අවසානයේදී කොහොමාරි රණ්ඩු කරලා වලිය ඇදලා මදුෂිකා බලන්න යනවා නේ ඩුබයි. No. I'm going for Dubai exploring. ගොඩාක් එක්ස්ප්ලෝර් වෙයි දේවල් හොඳේ අනකොට පරිස්සමින් යනවා. කොහොමාරි දත කාලා රණ්ඩුලා ඕන මදුෂිකා බලන්න යනවා හොඳේ. මේ ඉතින් මම ෆෝන් එකෙන් ටිකක් මිදිලා පරිසරයේ විඳින අවස්ථාවක්. මේ වගේ ඉතින් අවස්ථාවන් හරිම දුලබයි. අපි ඉතින් ෆෝන් එකමනේ අල්ලගෙන යන්නේ. ඔන්න ළමයි අපි හොඳ වෙනසක් දැක්කා. මේ චෙන්නයි එන්නේ අවුරුදු නෙමෙයි මාස 9කින් විතර පස්සේ. බලන්නකො මෙන්න මේ ඔය තියෙන මේ මැද ටික තියෙන්නේ. ඔය මැද ඔය ලයින් එකේ කලින් මාර විදියට පොලිතින් බෝතල් එහෙම තිබුණා. ඒ ඔක්කොම දැන් ක්ලීන් කරලා තියෙන්නේ මේ. ක්ලීන් කරලා තියෙන්නේ. අපිට දැක්ක මාරම සතුටුයි. එයාලා වැඩ කරනවා ඉදි ක්ලීන් කරනවා මාර ලස්සනයි. මොකක් හරි වෙනසක් වෙන්නයි යන්නේ. හොඳ වෙනසක් හැබැයි ඒක. අම්මෝ ඇතියන්තා. බැස්සා චෙන්නයි වල බැස්සා. උන දැන් පිරිසිදුයි චෙන්නයි ටිකක් හොඳේ. ගොඩක් නෙමෙයි මේ බලන්න. වෙනද මේ වල මෙහෙම ලස්සන නෑ මේව. දැන් මාර පිළිවෙලයි මේ. අවසාන වතාවට බිරියානි එකක් කන්නයි යන්නේ. ඩින් ඩින් ඩින්. சத்யா ப்ராஜெக்ட் என்னாச்சு ஈவினிங் சப்மிட் பண்ண சொன்னல இன்னும் டேக் வரலையே அது என்னன்னா சார் ஹாய் நோதி என் பேர் சத்யா Bye bye Chennai. Bye bye Chennai. ඔන්න මාමා අවුට්ලට් එකක් තියෙනවා. ඔනේ ලස්සන හෑන්ඩ් බෑග්ස් තියෙනවා. වොෂ්. මේ තමයි එයාපෝට් එකේ ඉස්සරහ තියෙන මෝල් එක. You have to go and just food meals. We will eat many good. ඔන්න අපි ආව කන්න දැන් අපි තාම දවල්ට කාලත් නෑ බොදවගෙන මෙන්න පොත්තු තියෙනවා. අපි ඕඩර් කරා චිකන් පොත්තුවක් ඕඩර් කරා චිකන් බිරියානි එකක් ඕඩර් කරා. ඒක මෙතන දැන් එයාපෝට් එකේ හින්දා මේ චුට්ටක් ගණන්. එළිය රුපියල් 100 නම් මෙතන රුපියල් 300යි. එහෙම මේ තියෙන 320යි 350යි ඒ වගේ මිලවල යන්නේ. ජූනියර් කුප්පන්න මේ තමයි මෝල් එකේ උඩම ෆ්ලෝ එක. මේක මෙතන ලස්සනයි. අපි එක සැරයක් ඇවිල්ලා තියෙනවා මෙතෙන්ට. කියන්නේ අපේ බිල් එක. අපි චිකන් බිරියානි එකයි චිකන් කොත්තු එකයි තමයි ඕඩර් කරේ. ආස හිතුන මෙහි සාමාන්‍යයෙන් කොත්තු එක කොහොමද කියලා කාලා බලන්න අපි ගෙනල්ලා බලමු රස කොහොමද කියලා. Thank you my lovely husband. ඔන්න බිරියානි එක ආවා. මේ ස්වීට් එකක් නේ. එයාලා ඉතින් ස්වීට් එකක් දෙනවනේ අනිවාර්යෙන්. රයිතා එකක් තියෙනවා, චිකන් කරි එකක්, මොකක් කරි එකක් තියෙනවා, ග්‍රේවි එකක් තියෙනවා, බිත්තරයක් තියෙනවා. හොඳයි. බලමු අපි චිකන් පරෝටා කොත්තු එක ආවම. කොත්තුව කාලා බලමු රසද කියලා. මේ ග්‍රේවි එකක් තියෙනවා. ඒක හොඳට තික් එකට තියෙනවා. Rasai, average.
ශ්‍රී ලංකා රසාය. Okay, okay. Bye. Very good. Yeah. ශ්‍රී ලංකා රසයි but ශ්‍රී ලංකාව තමයි රස. Okay, okay. Bye. මගේ හබීබි මට බබල් ටී එකක් කරන්නේ. My first time. Monica, what is the flavor? Blueberry. Blueberry. Is it fast moving bubble tea? නෑ මම බබල් ටී බීනනේ. ඔන්න අවසාන දවසේ බබල් ටී එකක් බොනවා. ඩින් ඩින් ඩින්. But sticky, that one. How much will it? 375. 375. Jana. Awesome. It's tasty. සීදලා ගොඩක් සීදලා Awesome. අපේ හස්බන්ඩ් ෆොටෝ එක තියෙනවා හොඳේ කෙල්ලෝ දිහා බලනවත් දන්නේ නැහැ සිග්නල් දෙනවත් දන්නෙත් නැහැ කෙල්ලොන්ට change pose සිග්නල් දෙනවද මන්ද මෙයාහක බලාගෙන කෙල්ලොන්ට දන්නේ මම වීඩියෝ කරන්නේ ඉන්දියන් බේබිට සැප මගේ සල්ලි වලින් සැප ගන්නවා පේනවනේ ඒක හොඳයි සුපිරි ඒක මගේ හබීබි සල්ලි මාරු කරන්න ගියා. ඇඟි බිඟි පාන්න එපා හස්බන්ඩ්. ගෑන් ළමයිට සිග්නල්ස් දෙන්න එපා. ඔන්න අපි ආවා එයාපෝට් එක ඇතුළට නෙමෙයි තාම එළියේ ඉන්නේ. මේ තමයි එයාපෝට් එක. චෙන්නයි එයාපෝට්. මේ තමයි අපි. මේ තමයි අපි දෙන්න. Kok kian api den kian? Saya api den. Api denna. Api denna. Api denna. What api denna? We both. Ya ano ni di. Mau dali ano ni. Mau dali ano. Yenama. Ada face එකේ තියෙන happy අර inside na. Signal දෙන්න පුළුවන් එක girls වලනේ. Signal දෙන්න. ඒව සුම්මා. හොඳේ? හරිද? Say something. ඔන්න ඉතින් අපේ අයියට ආවා හොඳ offer එකක් හදිස්සියෙම නේ. අයියට හොඳ offer එකක් ආවා මේ හදිස්සියෙම මේක set උනේ. අපිට 1 week වගේ තමයි නේද බබා රෙඩි වෙන ටයිම් තිබ්බේ 1 week වගේ තිබ්බේ ඉතින් අපි ඉක්මනට රෙඩි වෙලා රෙඩි වුණා ඉතින් එහෙම තමයි උනේ ඉතින් මේ ඔන්න තිරුවයි යනවා UAE මම එනවා SL Sri Lanka baby Sri Lanka එනවා Indian baby Dubai යනවා ඉතින් Parisamay යන්න. Okay. You also Parisaman. ඒක තමයි ඉතින් අපිට වීඩියෝස් එහෙම මේ දවස්වල දාන්න බැරි වුණානේ. ගොඩාක් බිසි වුණා අපි ඒ චුට්ටක්
චුට්ටක් ටයිම් අරගෙන වීඩියෝස් දැම්මා. චුට්ට ටයිම් අරගෙන කරන්න වීඩියෝ කරන්න. වීඩියෝ කරන්නම් නේ. කරන්න. ඉතින් ඒක තමයි යෝනේ. බයි බයි. බයි බයි. බයි. ඔන්න ඉතින් තිරුව දාලා මම පළවෙනි වතාවට තමයි තනියෙන් ෆ්ලයිට් එක යන්න මේ ලේස්ට් එක. මට ඒක හරිම වෙනස් අත්දැකීමක් වුණා. තිරුව නැති වේදනාවයි දෙකම එකම යන්න පිටත් වුණා. ඔන්න ඉතින් මම තනියම ෆ්ලයිට් එක දාලා අයියා නැතුව පළවෙනි වතාවට මම ෆ්ලයිට් එකකට නැගිටියා. हमारे सभी इंडिगो ब्लू चिप मेंबर्स का हार्दिक स्वागत है. धन्यवाद. Ladies and gentlemen, boys and girls, we extend a ෆ්ලයිට් එකේ එනකොට ඉතින් මට පොඩි බබෙකුත් හම්බුණා කයියක් දාගෙන එන්න. මම එයාත් එක්ක ඉතින් කයියක් දාගෙන එන ගමන් මේ. ලස්සනනේ. ඔන්න ඔහොම තමයි ඉතින් අපේ ඉන්දියාවේ අවසාන vlog එක ඉවර වුණේ. ෆ්ලයිට් එක ටේක් ඕෆ් කරන වීඩියෝ එකකුත් මම පොඩියට ගත්තා. ඊට පස්සේ ඉතින් කොළඹ කිට්ටු කරලා මේ බලන්නකො ලෝටස් ටවර් එක. ඒක මාරම ලස්සනට පේනවා. මම ෆස්ට් ටයිම් තමයි මේ ෆ්ලයිට් එකේදී ලෝටස් ටවර් එක දැක්කේ. ඉතින් ආයෙත් තිරුත් එක්ක ලස්සන වීඩියෝස් අරගෙන ඔයාලව බලන්න එනකන් පරිස්සමින් ඉන්න ඕනි. බයි බයි.